ෆෝන් එක අතට ගන්නකොට ස්වාමීන් වහන්සේ ෆෝන් එකේ තිබුණා මිස් කෝල් 30 ගාණක් එකම නම්බර් එකකින්. ඉතින් මම එකම නම්බර් එකකින් නිසා ආපහු චුට්ටක් ඒ වෙලේම අරගත්තා. අරගන්නකොට මේ බොහෝම නිකන් තද වචන වලින් ස්වාමීන් වහන්සේ ඒ දරුවා මගෙත් එක්ක කතා කළේ. නිකන් මටත් බයිනවා වගේ දැන් ඔබ වහන්සේ අරගෙන වැඩක් නැහැ. දැන් ඔක්කොම ඉවරයි මං තීරණයකට ඇවිල්ලා ඉවරයි. දැන් ඔබ වහන්සේ මට අරගත්ත කියලා කිසි තේරුමක් නැහැ. කියලා දැන් මගෙත් එක්ක කතාවත් සන්නස. මං ඊට පස්සේ මොකක් හරි ලොකු ප්‍රශ්නයක් තියෙනවා කියන එක තේරිච්ච නිසා මං කිව්වා දරුවෝ මං ධර්ම දේශනාවක හිටියේ. ඔයාට මොකක් නිසාද ඔයා මේ කෝල් එක ගත්තේ? එයාගේ සංස පෙම්වතිගේ ප්‍රශ්නයක්. දැන් එයා තීරණයකට ඇවිල්ලා තියෙනවා මේ පෙම්වති දුරස් වෙච්ච නිසා සීදි විනාසා ගන්න. ඒ උදෙසා අවසාන උපදේශයක් ගන්න මගේ නම්බර එක කොහෙන් හරි හොයාගෙන සන්නස මට කතා කරලා. ඉතින් මෙයා 30 ගාණක් අරන්. ඒ 30 ගාණ අරගන්නකොටත් මං ආන්සර් කරපු නැති නිසා උන්වහන්සේත් මට කතා කරන්නේ නැත්නම් මම මේ එල්ලෙලා මැරෙනවා කියලා තීරණේ. ඉතින් මම ඊට පස්සේ එයාට දෙතුන් වතාවක් උත්සාහ කළා මේකේ කතා කරලා සමනයකට පත් කරන්න. නමුත් මට තේරුණා මං ගැන තියෙන ගෞරවයෙන් දැන් නැහැ නිකන්. මටත් සැරට වගේ තමයි කතා කරන්නේ. මං ඊට පස්සේ ඇහුවා ස්වාමීන් වහන්සේ මේ කාගෙන්ද ওই නම්බර එක? කොහෙන්ද මගේ නම්බර එක හොයාගත්තේ කියලා. ඊට පස්සේ අසපෝටේන යන කෙනෙක්ගෙන් කිව්වා. මං කිව්වා කාගෙන්ද? මගේ නම්බර එක තමුන් වගේ කෙනෙකුට දුන්නේ කවුද කියලා මට දැනගන්න ඕනේ. කියලා මම පොඩ්ඩක් මමත් තදින් කතා කළා සන්. ඊට පස්සේ විස්තර කතා කරලා මං එයාට ටිකක් තදට කිව්වා මේකේ අවදානම තේරුම් ගන්න. දැන් තමුන් අහක ඉන්න මාවත් පටලගෙන තමුන්ගේ තීරණයට දැන් තමුන් නැති වුණොත් එහෙම ඔය සීදි වෙනසා ගන්න ගිහලා තමුන් ජීවිතය සමුගත්තොත් එහෙම ඔතෙන් දෙන පොලිසියෙන් ෆෝන් එක චෙක් කරනවා. එතකොට අවසාන මොහොතේ වැඩිපුරම කෝල් ටික කරන් තියෙන්නේ මට. එතකොට මාත් මේ ප්‍රශ්නේ කොටස්කාරයෙක් නේද? ඒ නිසා ඇයි මේ අහක ඉන්න මාව අමාරුයි දැම්මේ කියලා මම පොඩ්ඩක් තදට කතා කළා. ඊට පස්සේ චූට්ටක් සමනයකටපත් වුණා. මම ඊට පස්සේ එයාට කිව්වා ඔයා මගේ කීම දැන් විශ්වාස කරන්න ඕනේ සතියක් ඉන්න. සතියක් ඉන්න. තීරණයකට එන්න කලින් සතියක් ඉන්න. ඒ සතියේ ඉන්නකොටත් ඕක වෙනස් වෙන්නේ නැත්තම් මම මුණ ගැහෙන්න එන්න කියලා සයින්ස්. දවස් 3කින් ආව සයින්ස්. ඒ දවස් 3කින් මාව මුණ ගැහෙන්න එනකොට ආවේ දැන් එදා මහා ප්‍රශ්නයකින් අඬ අඬ කතා කරපු කෙනා මගේ ළඟට ආවේ බොහොම ලැජ්ජාවෙන්. ආපු ගමන් කරේ අනේ මේ මම ඔබ වහන්සේට දා කතා කරපු විදිය හොඳ නැහැ. මට සමාව වෙන්න කියලා සමාව ගත්ත එක සාස. අර ප්‍රශ්නේ එන මොහොතේ මං හිතන්නේ හොඳ අවස්ථානුකූල තීරණයක් නේද සංස මේකට විසඳුමක් කරා යන්න මට තව ටිකක් කාලෙ ගන්න ඕන කියන එක. ඒකටත් මං ස්වාමින්වහන්සේගේ මේක පැහැදිලි කරගත යුතු මේකක් නිසා සංස බොහෝ දෙනෙකුට මේ සමාජයේ මතයක් තියෙනවා. ඒ මතය අර ප්‍රශ්නේ තමන්ගේ වෙනකන් පිළිතුරු නම් දාර්ශනිකයි. ඒ නිසා ඔය දාර්ශනික පිළිතුරු තියෙන්නේ තමන්ට ප්‍රශ්නයක් එනකන් විතරයි කියන වගේ අදහසකින් අර ප්‍රශ්නයකට දෙන උපදේශයේ පවා ස්වාමීන් වහන්සේ හරි හැල්ලුවට සලකන එකක්.